ඇයි අපිට පෙරදිගවාදයේ තීරුම් ගන්න පෙරුවෙන්නේ? සමාජයක් හැට පෙරදිගවාදය කියන්නේ මොකක්ද? පෙරදිගවාදය ඇයි අපිට තීරුම් ගන්න බැරි? පෙරදිගවාදයේ තීරුම් ගත්තත් ඇයි අපිට එතනින් ගැලවෙන්න බැරි? මේ පෙරදිගවාදය කියන වචනේ නිතුණාට ලංකාව තුළ ලාංකීය සමාජය තුළ මේ පෙරදිගවාදය නිසා ඇතිවෙච්ච දේවල් පිළිබඳව විවේචනාත්මකව දේශපාලන වේදිකාම සමාජයට බොහොම වේගවත් ආවේගශීලීතාවට කෑමොර දෙමින් සමාජයේ විශාල බලපෑම් සහගත අදහස් ඉදිරිපත් කරන පුද්ගලයෝ කණ්ඩායම් හැටියට. නමුත් මේ පෙරදිගවාදයේ ස්වභාවයවත් එයින් මිදෙන්නේ කොහොමදවත් කියන එක අපි කාටවත් තේරුම් ගන්න බැරුව ගිහින් තියෙනවා. ඒ සමාජයට විග්‍රහයන් ඉදිරිපත් කරන දේශපාලනික වශයෙන් මතවාද ඉදිරිපත් කරන හෝ ජාතිකවාදයේ වෙනුවෙන් කතා කර කිසිවෙකුටවත් මේ පෙරදිගවාදය තේරුම් ගන්න හෝ එයින් මිදින් නිදහස් වෙන්න බෑ. පෙරදිගවාදය තේරුම් ගන්නේ නැතුව පෙරදිගවාදයේ විවේචනාත්මක විශ්ලේෂණාත්මක සමාජයට මත ඇද බෑවට ඒකට ප්‍රායෝගික උත්තරයට නිසි මාර්ගයක් නොමැතිව ඒ ඇති කරන සමාජ කතිකාවත කියන්නේම පෙරදිගවාදය. පෙරදිගවාදයේ තුල තියෙන්නේ බටහිර ලෝකය පෙරදිග ලෝකයේ පිළිබඳ පෙරදිග රටවල් පිළිබඳව මුල් යුගයේදී ඒ අයගේ බලය ස්ථාපිත කිරීම උදෙසා මේ රටවල් මිත්‍යා ආගම් අදහන මිත්‍යා අදහස් දරන බොහොම දුර්වල ගෝත්‍රවාදී දැන් වචනේ තියෙන දූපත් මානසිකත්වය මේ ඔක්කොම මේ පෙරදිගවාදයේ නිෂ්පාදනය යනාදී වශයෙන් චිත්‍රයක් නිර්මාණය කරලා ඒ චිත්‍රයේ තාර්කිකව හිතන ඔවුන්ගේ තර්කයට අනුව හිතන ඔවුන්ගේ තාර්කික දෘෂ්ටියට අනුව හිතන මිනිසුන්ට ඇත්තක් මෙන් පෙනී යන දෙයක් බවට නිර්මාණය කරනවා. මේ නිසා මේ පෙරදිග ලෝකයේ මත හෙවත් අනේකා මත ඔවුන්ගේ ශුද්ධ වූ ශිෂ්ට සම්පන්න සભ્યත්වය විකාශනය කිරීමේ ශුද්ධ වූ අයිතියක් ඔවුන්ට තිබෙන බව ඔවුන්ව සාධාරණී කරගන්නවා. ඒ වෙනුවෙන් මේ අශිෂ්ට අශීලාචාර මිත්‍යා ආගම් මිත්‍යා අදහස් වලින් බොහොම පෝෂණය වූ පසුගාමී යයි ඔවුන් විසින් හඳුන්වන ආකාරයට මේ පෙරදිග ලෝකය ශිෂ්ට සම්පන්න කිරීමේ ශුද්ධ වූ දෙවියන් වහන්සේගෙන් ලැබුණා වූ බලයක් බවට පත් වෙනවා. ඒ නිසා උන්ට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. මේ ලෝකයේ ආධිපත්‍ය ඔවුන්ගේ ආධිපත්‍ය ලෝකයේ ආධිපත්‍යයයි විශ්වාස කරමින් පෙරදිග ලෝකයේ පුරා ඔවුන්ගේ ආධිපත්‍ය පතිරවන්නේ. ඒ ආධිපත්‍ය සංස්කෘතික ආධිපත්‍ය දේශපාලන ආධිපත්‍ය දැනුමේ ආධිපත්‍ය ඔවුන් විසින් නිර්මාණය කරපු දැනුම ඔවුන්ගේ තර්කයට ගැලපෙන ඔවුන්ගේ තාර්කික චින්තනයේ අනුව කල්පනා කරාම ඇත්තක් වගේ අපිට දෘශ්‍යමාන වන අනුගත විය හැකි ඇබ්බැහි විය හැකි දැනුම ඒ දැනුමට අවශ්‍ය වෙන බලය රාජ්‍ය බලය දේශපාලන බලය සමග ඒ දැනුම බොහොම පහසුවෙන් සමාජයට ආකර්ෂණීය කිරීමට අවශ්‍ය සමාජ හැසිරීම රටාවේ වෙනස් කිරීම හෙවත් සංස්කෘතික ආධිපත්‍ය හෙවත්
සංස්කෘතික හෙජමොනිය කල්චරල් හෙජමොනිය ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ තෙවැදෑරුම් බලයක් සහිත පෙරදිගවාදය හෙවත් මේ ඔරියන්ටලිසම් පිළිබඳව මනා කියවීමක් නැතුව සංස්කෘතික වශයෙන් විච්ච බලපෑම විතරක් දේශපාලන වේදිකා හදාගෙන හෝ සංවිධාන හදාගෙන සමාජයේ මත ඇද බෑවාට පත බෑව වුණාට එයින් සිදුවන වෙනසක් නැහැ. එය නැවත නැවත බටහිරයන් කෙරෙහි වෛරයක් මුසපත් කරමින් වෛරය උසිගන්වමින් නැවතත් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරන ක්‍රියාන්විතයක් බවට පත් වෙනවා. පෙරදිගවාදයත් හෙට විරුද්ධව ජාතික කඳවුර කියා වෙන්න පුළුවන් විවිධ ආකාරයේ සංවිධාන වෙන්න පුළුවන් පුද්ගලයන් වෙන්න පුළුවන්. ඇයි ඒ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරමින් නැවතත් බටහිර අවශ්‍යතාවය ඉටු කරන මට්ටමට පත් වී තිබෙන්නේ හෝ සැබවින්ම එයින් මිදී නිදහස් වෙන්න බැරි වී තිබෙන්නේ ඇයි? උදාහරණයක් හැටියට මේ දේශීය හාල් පිළිබඳව එක්තරා කතිකාවකදී ඒකට සහභාගී වෙච්ච පිරිසකින් මම වරක් ඇහුවා මේ කතිකාවතේ මෙහෙවන අයගෙන් කී දෙනෙක් ඇත්තටම ගත්තොත් මේ දේශීය හාල් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන දෙනවද? අනුගානේ මාසයක් මේව පරිභෝජනය කරලා තිනවා. නමුත් ඒ කතිකාවතේ හිටිය වැඩි දෙනෙක් ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගෙන නැහැ. නමුත් දේශීය හාල් වල වගා වැදගත්කම වටිනාකම අපේකම ආදී කියන විශාල අදහස් ජනනය කරමින් තිබුණා. නමුත් තමන්ගේ ජීවිතය තුළ ඒක භාවිතය නැහැ. මෙන්න මේ ප්‍රශ්න තමයි මෙතන වැදගත් වෙන්නේ. තමන්ගේ ජීවිතය තුළ භාවිතයක් නැති නැවතත් අනිකා සමාජයේ වෙත පෙරලා මහා කතිකාවත් ගොඩනගන්නේ කුමක් නිසාද? ඒකත් මේ බටහිරයන්ගේම උපක්‍රමයක ෆැන්ටසිය. ඒ වෙනුවෙන් තියෙන මහා ආස්වාදය. මහා සමාජ පිරිසත් තමාගේ වසඟයට ගැනීමේ තියෙන කැමැත්ත. අනේකාව හැදීමේ අනේකාව ශිෂ්ට සම්පන්න කිරීමේ මගේ තියෙන කැමැත්ත. ආයෙත් මේ අර බටහිරයන් විසින් යොදාගත් උපක්‍රමයේම ශුද්‍ර වූ ස්වභාවය පුද්ගල මට්ටමින් ක්‍රියාත්මක මේ වන විට මේ පෙරදිගවාදී ක්‍රියාන්විතය තුළ ගමන තුළ ඔවුන් විසින් මේ පෙරදිග ලෝකයේ මත පතිත කරා වූ ආධිපත්‍යයක් පතුරවා වූ දැනුම විශාල බලයක් වෙලා තියෙනවා. ඔවුන්ගේ තර්ක න්‍යායට අනුව හිතන්න පුළුවන් වූ සමාජයක් බවට පරිවර්තනය කරලා අමාරයි. ඒ චින්තන ධාරාවෙන් ඔය කිසිම කෙනෙකුට එළියට එන්න බෑ. ඒ දෘෂ්ටිවාදයෙන් එළියට එන්න බෑ. ඒ දෘෂ්ටිවාදයේ තියාගෙන සංස්කෘතික වශයෙන් විච්ච විනාශය කතා කරලා ඒ නිවැරදි කරන්න බෑ. ඒ නිවැරදි කරන්න යන්නේ ඔවුන් විසින් අපි මත පටවපු අපි විසින් හිතන්න පුරුදු වෙච්ච ඒ තාර්කික දෘෂ්ටි පද්ධතිය මත ඉඳගෙන. ඉතින් එය කිසි ප්‍රශ්නයක් නැහැ. සංස්කෘතිය ඕන විදිහකට දැන් වෙනස් කරාට ඕන ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ චින්තනය අපේ දැනුම පිළි අරගෙන තියෙනවා මේ බටහිරයන්ගේ දැනුම තර්කයේ මත අපේ කටයුතු කරන්නේ. නිසා සංස්කෘතියේ ඔය පොඩි දේවල් එහාට මෙහාට කරගත්තට ඔවුන්ට දෝෂාරෝපණය කරලා ඔවුන් මත වෛරය පටවලා මේ සංස්කෘතිය පිළිබඳ කාරණේ අරන් දේශපාලන බලයේ එහාට මෙහාට කරගත්තාට ඔවුන්ට කිසි එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද එයින් ඔවුන්ගේ වෙළඳ තර්කයේ බිඳ වැටෙන්නේ නැහැ. ඔවුන්ගේ විසින් නිෂ්පාදනය කරපු දැනුම knowledge production colonial knowledge production කියන එකට පාදාවක් වෙන්නේ නැහැ. යටත් විජිත දැනුම නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය හා ඒ යටත් විජිත දැනුම අපි තවදුරටත් පරිභෝජනය කිරීමට බාධාවක් වෙන්නේ. දේශපාලන බලය හෝ මාරු කරගන්න මිනිසුන්ගේ මනෝභාවය මිනිසුන්ට වැළඳීලා තියෙන මානසික ව්‍යාධියම භාවිතා කරනවා දැනුම මේ බලය හෝ මාරු කරගන්න.
බලය අත්පත් කරගන්න. අනෙක අශිෂ්ටයි අපි තමයි ශිෂ්ට සම්පන්න. අපිට තමයි නුඹලාව ශිෂ්ට සම්පන්න කරන්න පුළුවන්. සමාජයත්පත් වී තිබෙනවා අර දේවවාදයට මුළු සමස්ත සමාජයේම ගොදුරු වෙලා තියෙනවා. ඒතර දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපිට මේ දේවල් කරලා දෙන්න කියලා. අපි තුරුලයි. ඒ වගේම සමාජයත් මනෝභාවයත් සැකසීලා තියෙනවා ඒ දේවවාදයේ මතම අපිව නිවැරදි කරන්න, අපිව හදලා දෙන්න, අපිට හොඳ රටක් හදලා දෙන්න පාලකයෙක් පාලක පන්තියක් අවශ්‍යයි. පාලකයෙක් පාලක පන්තියේ කර්තව්‍ය තමයි අපිව නිවැරදි කරන්න අපිට මේ අපි මෙතෙක් ජීවත් වෙච්ච මේ ආස්වාද ලෝකේ තවදුරටත් හොඳට තව තවත් එක ප්‍රවර්ධනය කරන්න. ඒ තව වැඩි දියුණු කරන්න. අර බටහිර ලෝකයේ තියෙන ඒ ආස්වාදය කරා අපිටත් යන්න පුළුවන් පාර හොඳට හදලා දෙන්න. මේක තමයි මේ දියුණු වෙන්න අපිට දියුණු වෙන්න ඕනේ අපේ රට දියුණු කරන්න ඕනේ කියන කතාව ඇතුලේ තියෙන්නේ බටහිර සමාජයේ තියෙන ආස්වාදනීය ස්වરૂපය අපේ සමාජයේ මත නිර්මාණය කරන්න පුළුවන් කාටද? මෙන්න මේක සඳහා දක්ෂය කවුද? ආයේ අනේකා පිළිබඳ ප්‍රශ්නේ. තමන් නෙමෙයි අනේකා. ඒතර තමන් ඉල්ලා සිටනවා මාව හදන්න අනේකාගේ උදව් අවශ්‍යයි. අනේකා කියනවා ඔබ දුර්වලයි. ඔබට නැගිටින්න බෑ. ඔබට ආත්ම ශක්තිය නැහැ. මම ශිෂ්ට සම්පන්නයි. මට ඒ ශක්තිය දෙනවා. මගේ ආශ්චර්යමත් ශක්තිය බලය ඔබට ආරෝපණය කරලා ඔබව ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් බවට පත් කරනවා. ඔබ බලාපොරොත්තු වෙච්ච ආස්වාදයේ සතුට ඉන්න හිටින සතුටක් තියෙන ලෝකයක් රටක් බවට ඔබව පත් කරනවා. නමුත් මානසික වශයෙන් ඔවුන් දීපු අල්ලසෙන් අපිට නිදහස් වෙන්න බැරුව ගිහලා තියෙනවා. ඇයි කාලයක් මුළුල්ලේ මේකට අනුගත වී ආ ගමන තුල පරම්පරා කීපයක් තිස්සේ ඔවුන්ගේ වෙළඳපොළ තර්කයට ඔවුන් විසින් නිෂ්පාදනය කරලා ඇති කරලා තියෙන මේ මනමෝහනීය විවිධත්වයට පත්වෙච්ච විචිත්‍රත්වයට පත්වෙච්ච මනමෝහනීය වෙළඳපොළ නිෂ්පාදනයන්ට අපි ගොදුරු වෙලා ඉවරයි. අපේ මනෝභාවය ඒකට ගොදුරු වෙලා ඉවරයි. ඒක ඒ වෙළඳපොළේ තියෙන මනමෝහනීයත්වය කියලා කියන්නේ ඒක දැනුම, ඒක මිලදීගත හැකි බඩු භාණ්ඩ, මාධ්‍ය මේ සියල්ල මේකද තියෙන දේශපාලනය, ආගමික සංස්ථා මේ සියල්ලම මේ මනමෝහනීය වෙළඳපොළට අනුගත වෙලා තිනවා. ඒ ආගමික ඉගැන්වීම් ඒ වෙළඳපොළ අවස්ථාවට ගැළපෙන තාලට වෙනස් කරලා තියෙනවා. ආගමික ශාස්ත්‍රවලගේ මූලික ඉගැන්වීම ඒ වෙළඳපොළ අවශ්‍යතාවය සඳහා ඔවුන්ගේ මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන ආකාරයට වෙනස් කරලා තියෙනවා. දැන් මුල් හීබ්‍රු හෝ මුල් ක්‍රිස්තු ඉගැන්වීම අද වෙනකොට බොහෝ දුරට වෙනස් කරගෙන තියෙනවා. අර නව තෙස්තමේන්තුව ආදී වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ලංකාවේ ගත්තොත් බුදුදහම මුල් බුදුදහම ඉක්මවලා වෙනස් වෙලා තියෙනවා. භාවිතය සහ මුලින්ම වෙළඳපොළ අවශ්‍යතාවයට ගැලපෙන තරම් වෙනස් වෙලා තියෙනවා. හැසිරීම් චර්යා සහ මුලින් වෙනස් වෙලා තියෙනවා. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය ක්‍රියාය කියලා මේ තමන්ම අවංකව පොරොන්දු වෙලා ආ ගමන අදිෂ්ඨානය අවසානයේ ඒ අවස්ථාවට පත් වුණාට පස්සේ වෙළඳපොළට ගැලපෙන තරම් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ වචන ටිකක් පාවිච්චි කරමින් අර වෙළඳපොළට අවශ්‍ය වෙන තරමට. ඔවුන් විසින් නිෂ්පාදනය කරපු ඔවුන් විසින් අපි මත පටවපු වෙළඳපොළ හා හැසිරීම තමයි පරිභෝජනවාදය කියලා කියන කන්සියුමරිසම් කියලා කියන්නේ. නැතිකම නෙමේ මදිකම පසුපස හඹාගෙන යන මනෝව්‍යාධිය උත්සන්න කරලා තියෙනවා. මේකට මාධ්‍ය වෙළඳැන්වීම අද වෙනකොට රූපවාහිනිය විවිධ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් විවිධ සමාජ ජාල මේ සියල්ල භාවිතා කරමින් මේ පරිභෝජනවාදය කියන එක දැනුම නිෂ්පාදනය කරන අධ්‍යාපනය තුලින් අධ්‍යාපන ආයතන පාසල් විශ්වවිද්‍යාල ආදී සියල්ල දේවල් හරහා පිරිවෙන් පන්සල් කෝවිල් මේ සියල්ල හරහා පල්ලි මේ සියල්ල හරහා මේ පරිභෝජනවාදයට ඍජුවම හා වක්‍රව ඒ මානසිකත්වයේ පොළඹවමින් තියෙනවා. ඒ මානසිකත්වයේ එසේ පෙළඹෙන විට ශරීරය ඒකට අනුගත වෙන්න පටන් ගන්නවා. ශරීරයකට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා.
ශරීරයත් ඇබ්බැහි වෙනවා, මානසිකවත් ඇබ්බැහි වෙනවා. ඒ නිසා ඒකෙන් ගැලවෙන්න සිය කැමැත්තක් නැතු වෙනවා. ඒතර මේවා සියල්ල ඔව් ඇත්ත yes කියලා කිව්වාට අපිට අපේ ශරීරයේ තියෙන ඇබ්බැහි වීමෙන්, මානසිකව තියෙන ඇබ්බැහි වීමෙන් අපිට ඉවත් වෙන්න බැරුව ගිහින් තියෙනවා. ඔවුන් විසින් නිෂ්පාදනය කරපු ඔවුන්ගේ තර්කයට ගැලපෙන දැනුමට අපි වසඟයටපත් වෙලා තියෙනවා. අපි ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒක අපිට ඇත්තක් වගේ පේනවා. අපිට එයින් නිග්මෙන්න බැරුව ගිහලා තියෙනවා. ඔවුන් බලන්න පුරුදු කරපු කාජය තුලින් බලන්න තියෙන කැමැත්ත අතහරින්න බැරුව ගිහලා තියෙනවා. නිසා අපි මොන තර්ක කරත් මොන වාද කරත් ඒ සියලු වාද අපි කරන්නේ මෙන්න මේ ඔවුන් අපිට පුරුදු කරපු කාජය තුලින් බලලා. ඒ නිසා තමයි වාද තර්ක තියෙන්නේ. යම් තැනක විවේචනාත්මකව එකෙක් පරයා අනිකාට එරෙහිව තර්කයක් වාදයක් ගොනු කරනවා නම් එතන තියෙන්නේ ඔවුන් විසින් අපිට නිර්මාණය කරලා දීපු කාචයේ තුලින් බලමින් අපි කරන විග්‍රහයක් විවේචනය. ඒ ඔවුන්ගේ ක්‍රමය පවත්වාගෙන යාමට තවත් දිරිදීමක්. පෙරදිගවාදය පිළිබඳව දැනුමක් හැටියට ගත්තාට ඔබට කවදාවත් එයින් මිදී නිදහස් වෙන්න බෑ. මොකද ඔබ තුල තියෙන කාචය, ඔබ බලන්න පුරුදුලා තියෙන කාචය, ඔබ කරන විග්‍රහයන්, ඔබ කරන විවේචනයන්, ඔබගේ වාදයේ අනේකාට එරෙහිව ඔබ එල්ල කරන ප්‍රහාරය සියල්ල නිර්මාණය වෙන්නේ ඔබගේ මනස තුල. ඔවුන් විසින් දීපු දැනුමේ ආධිපත්‍ය, ඔවුන් විසින් දීපු බලයේ ආධිපත්‍ය, ඔවුන් විසින් නිර්මාණය කළ තියෙන සමාජ පෞරුෂයන් කියලා එකක්. ඒ සියල්ලගේම එකතුවත් එක්ක ඇතිවෙච්ච මනෝභාවයෙන් මිදෙන්න බෑ. ඒ වගේම ශරීරයකට හැඩ ගැහිලා තියෙනවා. ඒ ශරීර අවශ්‍යතාව වලින් නිදහස් වෙන්න බෑ. මේ නිසා මේ පෙරදිග වාදය හුදු දැනුමක් හැටියට දැන ගැනීමක් ඉක්මවලා ප්‍රායෝගිකත්වයේ තුල ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා තමන් තුල තිබෙන මේ පරිභෝජනවාදී දෘෂ්ටිවාදය ශාරීරිකව හා මානසිකව තියෙන ඒ අනුගත වීම, ඒ ඇබ්බැහි වීම සහ මුලින් උදුරා විනාශ කරන්න සිය කැමැත්තක් තමන් තුළ තියෙන්න ඕනේ. සිය අවශ්‍යතාවයක් තමන් තුළ තියෙන්න ඕනේ. තමන් ඒ තුළ ආදර්ශමත් නොවි, ක්‍රියාත්මක නොවි මෙය ජයග්‍රහණය කරන්න බැහැ. ඒ නිසා අපේ මේ ආරාධනාව මේ යථාර්ථයේ තේරුම් ගන්න කැමති ඔබට